ඔයාලගේ රජය ඔයාලට ChatGPT ෆ්‍රී දෙනවා කිව්වොත් බල විශ්වාස කරනවද? 2026 දී රටවල් ගණනාවක් මේ වැඩේ කරනවා. AI. ලංකාවේ අපිට එකකින් ගන්න පුළුවන් ආදර්ශය මොකක්ද? අද අපි ඒ ගැන කතා කරමු. අද ලෝකේ රටවල් ගණනාවක් ඔවුන්ගේ ජනතාවට AI tools ෆ්‍රී දෙන්න තීරණය කරලා තියෙනවා. එස්ටෝනියාව වල ළමයි 20000කට ChatGPT ෆ්‍රී. අයිස්ලන්ඩ් වල ගුරුවරු ඔක්කොටම Claude AI ෆ්‍රී. UAE වල යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා ඔක්කොටම Gemini Pro ෆ්‍රී. හැබැයි මේ ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ තව ගොඩක් රටක්. ඒ රජය සෑම කෙනෙක්ටම ඒ කියන්නේ ස්ටුඩන්ට්ලාට වර්කර්ස්ලාට ගෙදරට වෙලා නිකන් ඉන්න අයට විදේශගත වෙලා ඉන්න අයට ඒ වගේම වෙනත් රටවල් වලින් ඒ රටට ඇවිල්ලා ඉන්න අයට මේ හැමෝටම ChatGPT Plus ෆ්‍රී දෙන්න තීරණය කරලා. මෝල්ටා කියන්නේ මධ්‍යධරණී මුහුදේ ඉතාලියට පහළින් තියෙන ජනගහනය ලක්ෂ 6කටත් අඩුවෙන් ඉන්න ඉතා කුඩා රටක්. 2026 මැයි මාසයේ මෝල්ටා රජය OpenAI සමාගම එක්ක ගිවිසුමක් අත්සන් කරනවා. ඒ ගිවිසුමට අනුව මෝල්ටා ජනතාවට ChatGPT Plus නොමිලේ හම්බ වෙනවා. අපි හැමෝම දන්නවා ChatGPT කියන්නේ මාසෙකට ඩොලර් 20ක් ගෙවලා ඇක්ටිව් කරගන්න තියෙන සර්විස් එකක්. ඇත්තටම මේක ෆ්‍රීද? ඔව්. හැබැයි කොන්දේසියක් තියෙනවා. මේ ඔෆර් එක ගන්න නම් University of Malta එකෙන් නිර්මාණය කරපු ෆ්‍රී ඔන්ලයින් කෝස් එක කම්ප්ලීට් කරන්න වෙනවා. කෝස් එක උගන්වන්නේ AI කියන්නේ මොකක්ද? ඒකෙන් කරන්න පුළුවන් මොනවාද? AI භාවිතයේදී වෙන්න පුළුවන් හානි මොනවාද? ඒව වළක්වා ගන්න කොහොමද? සහ කාර්යක්ෂම කොහොමද AI tool use කරන්නේ වගේ ගොඩක් වැදගත් දේවල්. කෝස් එක කම්ප්ලීට් කරාම access හම්බ වෙනවා. simple. access manage කරන්නේ Malta Digital Innovation Authority එකේ. verify වෙන්නේ Malta National Identity System එකේ. direct access දෙන්නේ නැතුව ඇයි මේ කෝස් එකක් කරාට පස්සේ access දෙන්නේ? ඔයාලා දන්නවා AI tools ගොඩක් powerful වගේම භාවිතා කරද්දී ලොකු risk එකක් තියෙනවා. AI tools හැම වෙලේම 100%ක් නිවැරදි තොරතුරු දෙනවා කියලා කියන්න බෑ. ඒ වගේම වැරදි දේවල් වලට භාවිතා කරන්නත් පුළුවන්. නිකරුණේ තේරුමක් නැති දේවල් වලට ටෝකන් අය කරන්නත් පුළුවන්. ඒවා ගැන අදහසක් නැති පිරිසට powerful tool එකක් හම්බුනොත් ඒක ලොකු risk එකක්. තව ප්‍රශ්නයක්. OpenAI ඇයි මෝල්ටා ජනතාවට ෆ්‍රී ඇක්සස් දෙන්නේ? චැරිටි ප්‍රෝග්‍රෑම් එකක්ද? නැහැ. බිස්නස් ස්ට්‍රැටජි. OpenAI, Google, Anthropic වගේ කම්පැනි රටවල් වලට ගිහින් ඩීල් සයින් කරනවා. ජනතාව ඒ ප්ලැට්ෆෝම් යූස් කරන්නේ එදිනදා ජීවිතේ පුරුද්දක් විදිහට. ස්ටුඩන්ට් කෙනෙක් තමන්ගේ ඉගෙනීම් වලට ගුරුවරයෙක් තමන්ගේ ලෙසන් ප්ලෑන් කරගන්න මේ AI tools යූස් කරනවා. මෙච්චර තමන්ගේ වැඩ ලේසි කරලා දීපු AI tools ආපහු එයාලා අතහැරලා දාන්නේ නැහැ. ෆ්‍රී ඇක්සස් දීලා ෆියුචර් කස්ටමර්ස්ලා ළඟ තියාගන්නවා. AI කම්පැනි වලට රටවල් ඕනේ. ඒ රජයන් වල ඇප්‍රූවල් එක වගේම ට්‍රස්ට් එකක් ඕනේ. ChatGPT, Gemini, Claude වගේ AI tools use කරන ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා. ඒ tools use කරන්න නොදන්න අය ඊටත් වැඩියෙන් ඉන්නවා. මේ skill gap එක future job market එකට, business වලට, education වලට, health care එකට මේ හැම තැනටම බලපානවා. ලංකාවේ රජය AI free දෙනවා කියලා announce කරලා නැහැ. හැබැයි රජය AI free දෙනකම් බලාගෙන ඉන්න එපා. හැම tool එකකම තියෙනවා free tier එකක්. එහෙමත් නැත්නම් free use කරන්න පුළුවන් විවිධ limitation එක. ඒවා use කරලා ඉගෙන ගන්න සහ ප්‍රැක්ටිස් කරන්න. ලංකාවේ අයට රජයෙන් දෙන කෝස් එකක් නම් නැහැ. එහෙනම් කොහොමද ඉගෙන ගන්න? අද වෙද්දි ගොඩක් YouTubersලා video generation, image generation, text generation, document creation, ඒ වගේම code generation වලට සිංහල tutorials ගොඩක් හදලා තියෙනවා. ඒ වගේම ඔයාලට English වලින් ගේමක් ගන්න පුළුවන් නම් English free tutorials ගොඩක් හොයාගන්න පුළුවන්. මේ තියෙන free resources use කරනවද, ignore කරනවද? ඒක ඔයාගේ choice එක. මමත් දන්න දේවල් ඔයාලා එක්ක video එකකින්, post එකකින් එහෙමත් නැත්නම් බ්ලොග් එකකින් හරි ෂෙයා කරන්න. ඔයාලා මේ AI tools use කරනවා නම් ඒවෙන් කරන්න මොනවද කියලා අනිත් පැයට දැනගන්න කමෙන්ට් කරගෙන යන්න. මේ AI era එකට ශ්‍රී ලාංකිකයෝ විදිහට දැනුමෙන් සන්නද්ධ වෙලා මුහුණ දෙමු.